හොඳයි. Learn with tips your doctor තුලින් අදත් ඔබ එකතු වන්නේ විශේෂ මාතෘකාවක් පිළිබඳව කතා කරන්න. ඒ තමයි උපත් පාලන ගිලින පෙති. ඒ කියන්නේ combined oral contraceptive pills COCP කියලා හඳුන්වන්නේ මේක. වෙනද පොලේ ඔයාලා දකින්න පුළුවන් මිතුරුයි කියන ඒවා බ්‍රෑන්ඩ් එකෙන් තියෙනවා. ඒ වගේ මේ මැද තියෙන්නේ ඒක රජයෙන් ලබා දෙන ගිලින පෙති. අපි බලමු ඉස්සරහට මොනවද මේ ගිලින පෙති කියන්නේ මොනවද? කොහොමද අපි මේක පටන් ගන්නෙ? මොනවද මේකේ තියෙන අතුරුවාවාද, මේකේ වාසි මොනවද, අවාසි මොනවද, මේ සියල්ලම අපි කතා කරන ඒ වගේම විශේෂයෙන් කතා කරනවා. හදිසියවත් මේ එක ගිලින පෙත්තක් දෙකක් හෝ තුනක් මග හැරුණොත් ඔයා මොකද්ද කරන්න ඕනි? එන්න පහ දිගටම රැඳී සිටින්න. Learn with tips your doctor. හොඳයි. ඔබ මේ දකින්නේ මේ ගිලින පෙති කාඩ් එකක් රජයෙන් ලබා දෙන. මේ ගිලින පෙතිවල මේකේ පෙති වර්ග දෙකක් තියෙනවා. එකක් සුදු පාට පෙත්ත, අනික රතු පාට පෙත්ත. මේ සුදු පාට පෙත්තවල තියෙන්නේ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන. රතු පාට පෙත්ත තියෙන්නේ යකඩ. මේ තියෙන්නේ සුදු පාට පෙත්තේ තියෙන හෝමෝන ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන්. මේ වගේ තියෙන්නේ යකඩ. හොඳයි. එතකොට අපි බලමු මේක ක්‍රියා කරන්නේ කොහොමද කියලා. මේ ක්‍රියා කරන්නේ ඩිම්බ මෝචනය. ඒ කියන්නේ ඩිම්බ පිටවීම වළක්වනවා ගැහැණු උදවියගේ. ඒ වගේ අපි බලමු මේක කවද්ද පටන් ගන්න ඕනේ කියලා. අපි මේක පටන් ගන්න ඕනේ මාසික ඔසප්පියම සිදුවලා මුල් දින 5 ඇතුළත තමයි පටන් ගන්න ඕනේ. හදිස්සියවත් අපිට මුල් දින 5 ඇතුළත ආරම්භ කිරීමට බැරි වුණොත් මොකද අපි කරන්න ඕනේ? අපි මේ පෙති බොන ගමන් වෙනත් උපත්පාන ක්‍රමයක්, ඒ කියන්නේ කොණ්ඩම් වැනි වෙනත් උපත්පාන ක්‍රමයක් දින 7ක් යන තෙක් මේ ගිලින පෙති නැත්නම් COCP පෙති සමග පාවිච්චි කරන්න ඕනේ. අපි බලමු මේ පෙති බොන්නේ කොහොමද කියලා. අපි පටන් ගන්න පළමු පේලියෙන් ආරම්භ කරලා ඒ කියන්නේ සුදු පෙති වලින් පටන්ගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. මේ ගිලින පෙති මේ කාඩ් එකේ පිටිපස්සේ තියෙනවා ඊතල යොදලා මෙන්න මේ වගේ ඊතල තියෙනවා. ඒ නිසා අපට හඳුනා ගැනීම පහසුයි. ඉවරුනාම එක පෙත්තකින් අනිත් පැත්තට යන්නේ කොහොමද කියලා ලස්සනට ඊතල දාලා තියෙනවා. ඒ වගේම අපි දවසට බොන්න ඕනේ එක පෙත්තයි. දවසේ එකම වෙලාවක බොනවා නම් තමයි වඩා හොඳ. විශේෂයෙන්ම රාත්‍රියේදී බොනවා නම්. මම කිව්වා වගේම සුදු පෙති වලින් පටන්ගෙන රතු පෙති දක්වා තමයි යන්න ඕනේ. ඊට අමතර විශේෂයෙන් කියනවා අමතර පැකට්ටුවක් ගෙදර තියාගන්න. මොකද හදිස්සියවත් පෙති පැකට් එක ඉවරුනොත් සමහරට ගන්න යන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. අමතක වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට අපහසුතාවලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා අමතර පෙති පැකට්ටුවක් අනිවාර්යයෙන්ම ගෙදර තියාගන්න. අපි බලමු මේ පෙති කාටද සුදුසු කියලා. විශේෂයෙන්ම අලුත විවාහ වුණ යුවළ වලට, ඒ වගේම ළමුන් අතර පරතරයක් තබා ගැනීමට අවශ්‍ය විට, ඒ වගේම ස්ථීර පවුල් සැලසුම් ක්‍රමවලට යන්න අකමැති කට්ටිය ඉන්නවා. ඒ කට්ටියටත් මේක සුදුසුයි. මේ තමයි අපේ COCP මාතෘකාවේ විශේෂිතම කොටස. ඒ තමයි මග හැරුණොත්, මේ පෙති මග හැරුණොත් අපි මොකද්ද කරන්න ඕනේ. අපි බලමු පෙති එකක් හෝ දෙකක් මග හැරුණොත් මොකද්ද කරන්න ඕනේ කියලා. අපි කරන්න ඕනේ මග හැරුණ විටම, මතක් වූ විටම එක පෙත්තක් පානය කරනවා. හිතමු පෙති එකක් හෝ දෙකක් ඊයේ රැයට සහ පෙරේදා රැයට අමතක වෙනවා. අපි මතක් වුණ වෙලාවෙම පෙත්තක් අනිවාර්යෙන් සුදු පාට පෙත්ත අමතකලා තිබ්බනම් අපි මෙතන කතා කරන්නේ සුදු පාට පෙති ගැන. අමතක වුණා නම් මතක් වුණ වෙලාවෙම දවල් වරුවක ටක් ගාලා බොනවා. ඊට පස්සේ එදා රැයට අදාළ පෙත්ත වෙනදා මෙන්ම පානය කරනවා. ඊට පස්සේ ඉස්සරහ දවස්වල ඉතුරු පෙතිද ඉදිරියේදී සාමාන්‍ය විදිහට බොනවා. අපි කියමු ඊයේ හෝ පෙරේදා යන දවස් දෙකේ හෝ ඊයේ පමණක් පෙති අමතක වුණා නම් බොන්න සුදු පාට පෙති, අද දවල් මතක් වුණා නම් අද දවල් ඒ වෙලෙම පෙත්තක් බොනවා. ඒ වගේම අද රැයටත් අදාළ පෙත්ත ඒ විදිහටම බොනවා. ඊට පස්සේ හෙට ඉඳන් සාමාන්‍ය විදිහට පෙති බොනවා. එච්චරයි. අපි බලමු පළමු හෝ දෙවෙනි පේලියේ පෙති 3ක් හෝ ඊට වැඩිපුර මග හැරුණොත් මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ තියෙන පළමු හෝ දෙවෙනි පේලියේ පෙති 3ක් හෝ ඊට වැඩිපුර මග හැරුණොත් අර වගේමයි මතක් වූ විටම එක පෙත්තක් බොනවා. එදා රැය පෙත්තද ඒ වගේම බොනවා. ඒ වගේම ඉස්සරහ දවස්වලද පෙති සාමාන්‍ය විදිහට බොනවා. විශේෂයෙන්ම හැබැයි ඒ සමගම කොණ්ඩම් වැනි වෙනත් පවුල් සැලසුම් ක්‍රමයක් දින 7ක් යනතුරු පාවිච්චි කරන්න ඕනේ. අපි බලමු පෙති 3ක් හෝ ඊට වැඩිපුර පළමු හෝ දෙවෙනි පේලිය අමතක වුණොත් මතක් වුණ වෙලාවෙම පෙත්තක් බොනවා. එදා රැයටත් බොනවා. හෙට ඉඳන්
සාමාන්‍ය විදිහට පෙති බොනවා. ඒ වගේම දින 7ක් යන තෙක් මේ පෙති බොන ගමන් කොන්ඩොම් වෙනි වෙනත් පවුල් සැලසුම් ක්‍රමයක්ද පාවිච්චි කරන්න ඕනි. අපි බලමු පෙති 3ක් හෝ ඊට වැඩිපුර තුන්වෙනි පේලියේ. මෙන්න මේ කියන තුන්වෙනි පේලියේ පෙති 3ක් හෝ ඊට වැඩිපුර අමතකුණු මොකද කරන්න ඕනේ කියලා. අර වගේම මතක් වූ විටම පෙත්තක් බොනවා. හැබැයි අපි එදා රැයට බොන්නේ මුළු පෙති පැකට්ටුවම ඉවත් කරන්න ඕනේ පාවිච්චි කරලා. පාවිච්චියෙන් ඉවත් කරනවා. මතක් වූ විටම බොනවා. ඉතුරු පෙති ටික ඔක්කොම විසි කරනවා. අලුත් පැකට්ටුවක් ගෙන මුල ඉඳලා එදා රාත්‍රියේ ඉඳන් බොන්න ගන්නවා සාමාන්‍ය විදියට. ඒත් එක්කම කොන්ඩොම් වැනි වෙනත් පවුල් සැලසුම් ක්‍රමයක් දින 7ක් යනතුරු පාවිච්චි කරන්න ඕනි. හොඳයි. ඒ අපි කතා කරේ සුදු පාට පෙති. සුදු පෙති අමතක වුණොත් මොකද කරන්න ඕනේ කියලා. අපි දැන් බලමු රතු පෙති. ඒ කියන්නේ යකඩ පෙති මග හැරුණොත් මොකද කරන්න ඕනේ කියලා. හරිද? මග හැරුණු යකඩ පෙති ඔක්කොම අයින් කරනවා. හරිද? මතක් වෙච්ච දිනේ ඒ දිනේට අදාළ යකඩ පෙත්ත බොනවා. ඊට පස්සේ ඉස්සරහ දවස්වල යකඩ පෙති සාමාන්‍ය විදිහට හෙට ඉඳන් බොනවා. ඊට පස්සේ යකඩ පෙති අවසන් වුණාම අලුත් පෙති පැකට්ටුවක් ආරම්භ කරනවා සුදු පාට පෙති වලින්. ඒක බොහොම සරලයි. අපි බලමු මොනවාද මේ ගිල්ල පෙති නිසා ඇති වෙන අතුරු ආබාධ. හැම බෙහෙතකම අතුරු ආබාධ එන්න පුළුවන්. බලමු අපි මේ ගිල්ල පෙති නිසා එන්න පුළුවන් අතුරු ආබාධ. ඒවා තමයි ඔක්කාරයක් එන්න පුළුවන්. විටින් විට ඇතිවන රුධිර පිටවීම කියන්නේ ස්පොටින් එන්න පුළුවන්. මද ඉස්සරහදයක් එන්න පුළුවන්. ඒ වගේම පියවරු වල මද වේදනාවක් එන්න පුළුවන්. මද ක්ලාන්ත ස්වභාවයක් එන්න පුළුවන්. පොඩි බර වැඩිවීමක් හරි බර අඩුවීමක් වෙන්නත් පුළුවන්. මේවා තමයි එන්න පුළුවන් අතුරු ආබාධ. හැබැයි අපි ගිල්ල පෙති භාවිත හැමෝටම මේ අතුරු ආබාධ එන්නේ ඒවා එන්නේ ඉතාමත් කලාතුරකින්. හැබැයි මේවා ආවට මේවා මාස කීපයකින් අඩු වෙලා යනවා. ඒ නිසා අපි ඒ ටික කාලේ කොහොම හරි හිටියොත් දිගටම මේ ගිල්ල පෙති පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු කාටද මේ ගිල්ල පෙති සුදුසු වන්නේ නැත්තේ කියලා. සුදුසු නොවන කට්ටිය තමයි අධි රුධිර පේන්නේ. ඒ කියන්නේ හයි බ්ලඩ් ප්‍රෙෂර් තිබ්බොත් එයාලා සුදුසු නෑ. ඒ වගේම දීර්ඝ කාලීනව පාලනය වෙච්ච නැති දියවැඩියාව තියෙන අයට හොඳ නෑ. අක්මා රෝග තියෙන අයට හොඳ නෑ. පියවරු පිළිකා තියෙන අයට හොඳ නෑ. ඉරුවරාදය තියෙන අයට ඒ වගේම හෘද රෝග අවදානමක් තිබ්බත් හොඳ නෑ. ආයි රුධිර කැටි ගැසීමේ රෝගී තත්ත්ව තියෙන කට්ටියට එයාට සුදුසු නෑ. ඒ වගේම ප්‍රධාන ගණයේ ශල්‍ය කර්ම වලට සූදානම් වෙනවා නම් එයාලත් COCP පෙති ගන්න හොඳ නෑ. ඒ වගේම වලිප්පු රෝගයට ප්‍රතිකර්ම ගන්න රෝගීන්ටත් හොඳ නෑ. මේ අය තමයි සුදුසු වන්නේ නැත්තේ. අනිත් හැමෝටම පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. අපි දැන් බලමු මේ සම්බන්ධ විශේෂ කරුණු. මේක විශේෂයි. දරු ප්‍රසූතියෙන් 3 වෙනි සතියේ සිට මව්කිරි නොදෙන මව්වරුන්ට ආරම්භ ගන්න පුළුවන්. 3 වෙනි සතියේ ඉඳන් පාවිච්චි කරන්න පුළුවන් මව්කිරි නොදෙන අයට විතරයි. ඒ වගේම දෙවෙනි හෝ 3 වෙනි කාර්තුවේ ගබ්සා වීමකින් පසු පළමු දින 7 ඇතුළත ආරම්භ කරන්න ඕනේ. මිස්කැරේජ් එකක් වෙලා සති අපි කියන්නේ දෙවෙනි කාර්තුවේ හා 3 වෙනි කාර්තුවේ ඉඳන් ඒගොල්ලන්ටත් පළමු දින 7 ඇතුළත බොන්න ඕනි. ඒ වගේම ඩිපෝ එන්නතින් ගිලින පෙතිවලට මාරු වෙන කට්ටිය ඉන්නවා නම් අපි එක ඩිපෝ එන්නතක් විදලා ඊළඟ දිනේ තියෙනවනේ. ඒ දිනේ එන්නත් දිනේදී ඉඳන් ගිලින පෙති ආරම්භ කරන්න ඕනේ. මාස 3කින් ඊළඟ දිනේ දෙනවා ගිලින පෙති එදා ඉඳන් පාවිච්චි කරාම හරි. ඊට පස්සේ බලමු උපත් පාලන ඒ වගේම ලූප් වල සිට ගිලින පෙති වලට මාරු වීමේදී ලූපය ඉවත් කර පළමු දින 5 ඇතුළත ගිලින පෙති ආරම්භ කරන්න ඕනේ. ඒ වගේම ගිලින පෙති භාවිතා කරන විට මොකක් හරි වමනයක් හරි බඩේලිය යන තත්ත්වයක් ඇති වුණොත් ගිලින පෙති භාවිතය අමතක වූ වාසේ සලකා නැවත පෙත්තක් ගත යුතුයි. හදිස්සියේවත් ගිලින පෙති පාවිච්චි කරන ගමන් වමනයක් හරි බඩේලියක් හරි ආවොත් අපි ඒ අය තව අමතර පෙත්තක් බොන්න ඕනි. පෙත්ත අමතක වුණ වාසේ සලකලා. ඒ වගේම දරාගත නොහැකි බඩේ වේදනාවක්, පපුවේ වේදනාවක්, ඉරුවරාදේ රෝග ලක්ෂණ තියෙනවනම්, ඇඟ හෝ ඇස් කහ වෙනවනම්, ලේ කෙට සෑදීමේ අවදානමක් තියෙනවනම්,
වහාම මේ ගිලින පෙති පාවිච්චිය නතන්න ඕනේ. ඒ වගේම අපි බලමු ඊළඟට ගිලින පෙති වල ඇති වාසි තමයි නැවැත්තු වහාම නව ගැප් ගැනීමකට ඉක්මනින් යාමට හැකිවීම. සමහර උපත්පාදන ක්‍රම තියෙනවා ඒක නවත්තලා මාස කිහිපයක් යනතෙක් ආයෙ සරු වෙන්නේ ටික කාලයක් යනවා. හැබැයි මේ ගිලින පෙති විවට එහෙම නැහැ. නැවැත්තු වහාම ගැප් ගැනීමට යන්න පුළුවන්. ඒ වගේම ගර්භාෂය සහ ඩිම්බ කෝෂ පිළිකාව දානමද අඩු කරනවා. ඒ වගේම අස්තිවල නීරෝගී බව පවත්වා ගැනීමටද උදව් වෙනවා. ඒ වගේම විටින් විට ඇතිවිය හැකි ලේ වාහනයන්ද අඩු කරනවා. ඒ වගේම මාසික ආර්ථවේදී ඇති ලේ වාහනයද අඩු කරනවා. තවත් එකක් තමයි අනවශ්‍ය ලෙස රෝම කූප ඇතිවීම හා කුරුලෑ ඇතිවීමද පාලනය කරනවා. ඉතින් මේවා තමයි ගිලින පෙති සම්බන්ධ ඔබ දැනගත යුතු කරුණු. මම හිතනවා ඔබ අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඔබගේ ප්‍රශ්න බොහොමයකට උත්තර මේකෙන් ලැබෙන්නේ නැති. තවත් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම උත්තර දෙන්න ලෑස්තියි. දිගටම රැඳී සිටින්න Learn with Tips your doctor සමගින් subscribe කරන්න අපේ channel එක. ඒ වගේම share කරන්න, දන්න අයට කියන්න. දිගටම අපිත් සමග රැඳී සිටින්න. එහෙනම් බොහොම ස්තුතියි. ඔබ අද අපි ඔබට ගෙනාවේ උපත් පාලන ගිලින පෙති සම්බන්ධවයි. එහෙනම් බොහොම ස්තුතියි.